කොරියාවට එද්දි ගේන්න මොනවද? බැගේජ් ලැහැත්ති කරගන්නේ කොහොමද? ගේන්න පුළුවන් කිලෝ ගාන කොච්චරද? ගේන්න පුළුවන් දේවල් මොනවද? ගේන්න බැරි දේවල් මොනවද? හලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොරියාවට එන්න ඉන්න අය ගොඩක් වෙන දෙයක් ගැන. මමත් කොරියාවට එන්න කලින් මේ දේ ගැන ගොඩක් හෙව්වා. කොරියාවට එන්න බලාගෙන ඉන්න හැමෝටම මේ වීඩියෝ එක අදගත්තේ. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අපි කතා කරමු කොරියාවට ජොබ් වීසා එකකට යද්දී මොනවද අරන් යන්නේ කියලා. ඉතින් අපි ලොකු අවධානයක් දෙන්න ඇඳුම් වලට. ඉතින් ඔයා රස්නේ කාලේ කොරියාවට එනවනම් රස්නේ කාලයට ගැලපෙන ඇඳුම් අරන් එන්න. සීතල කාලේ කොරියාවට එනවනම් සීතල කාලයට ගැලපෙන ඇඳුම් අරන් එන්න. සීතල කාලේ කොරියාවට එනවනම් රස්නේට අඳින ඇඳුම්වත්, රස්නේ කාලේ කොරියාවට එනවනම් සීතලට අඳින ඇඳුම්වත් අරන් යවෙත් තේරුමක් නැහැ. ඒ නිසා මේ කාලවලට ගැලපෙන ඇඳුම් අරන් එන්න. අනික ගොඩක් අය බැගේජ් වල අවුරුදු 5ටම වගේ අඳින්න වගේ ඇඳුම් දාගෙන එනවා. ඉතින් කොරියාවට එන්නේ මහලොකොට සල්ලි තියෙන පවුල් වල කොල්ල කෙල්ලෝ නෙවෙයිනේ. මොකක් හරි රෝලක් ගහලා එක්ක ලෝන් එකක් ගහලා සල්ලි හොයාගෙන තමයි කොරියාවට එන්නේ. ඉතින් ලෝන් ගහලා ඇඳුම් වලට මහලොකොට සල්ලි වෙදම් කරන්න එපා. ලෝන් ගහ අතේ සල්ලි තියෙනවා නම් ඇඳුම් ඉතින් ගොඩක් ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉතින් කොරියාවේ ඇඳුම් වල ප්‍රයිස් එක ගොඩක් වැඩි. මම ඉස්සරහට ඔයාලට කොරියාවේ ඇඳුම් වල ප්‍රයිස් එක ගැන වීඩියෝ එකක් දාන්නම්. අපි ඊළඟට බලමු බැගේජ් ගන්න කොහොමද, බැගේජ් වල කිලෝ කීයක් ගෙනියන්න පුළුවන්ද කියලා. ඉතින් කොරියාවට අලුතෙන් එන අයව ගොඩක් දුරට ඩිරෙක්ට් ෆ්ලයිට් තමයි සෙට් වෙන්නේ. ඉතින් ඩිරෙක්ට් ෆ්ලයිට් එනවා නම් අපිට ලගේජ් දෙකක් ගේන්න පුළුවන්. මේන් ලගේජ් එකයි හෑන්ඩ් ලගේජ් එකයි. මේන් ලගේජ් එකේ ගේන්න පුළුවන් කිලෝ 30ක්, හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ 7ක් ගේන්න පුළුවන්. මම කොරියාවට එද්දි තිබ්බ ගණන් තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට කොරියාවට එන්න ඇග්‍රීමන්ට් ආවට පස්සේ විදේශ සේවකයන් කැඳවලා කොරියාවට ගේන්න පුළුවන් දේවල්, බැරි දේවල්, එතකොට බර ප්‍රමාණයන් වගේ තවත් දේවල් ගැන දැනුවත් කිරීම කරනවා. අපි ඊළඟට බලමු බැගේජ් ලෑස්ති කරද්දී බැගේජ් වලට දාගන්න ඕනිම දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලා අසනීපයකට බෙහෙත් බොනවා නම්, එහෙම නැත්නම් අසනීපයකට බෙහෙත් අරන් එන්න හිතන් ඉන්නවා නම්, ඒ කියන්නේ ඔළුව එක්කමකට, බඩේ එක්කමකට, වමනයකට, ඒ වගේ පොඩි පොඩි දේවල් වලට බෙහෙත් අරන් ඉන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ බෙහෙත් එක්ක වෛද්‍යවරයෙකුගේ නිර්දේශය තියෙන සටහනකුත් අරගෙනම එන්න. අපි අය කරන දෙයක් තමයි කොරියාවට එද්දි පැනඩෝල් එහෙම පෙට්ටි ගණන් අරන් යනවා. ඉතින් ඇත්තටම එහෙම අරන් එන්න එපා. ඒක අපරාධයක්. ඔයාලා ට්‍රේනින් සෙන්ටර් එකට ඇවිල්ලා ඒකේ ඉන්න දවස් 3 කම්පැනි එකට ඇවිල්ලා මාසයක් දෙකක් යනකම් ඔයාලා අතේ බොන්න පැනඩෝල් වගේ දෙයක් තිබ්බොත් ඇති ඉතින් ලෙඩකට. ඊට පස්සේ මෙහෙන් ඒ ලෙඩක් ඇදුනොත් ඒවට බෙහෙත් ගන්න පුළුවන්. තව මම මේ දාන ලිස්ට් වල තියෙන දේවල් ඔයාලට සමහරක් හිට උමනා වෙයි. ඔයාලට අවශ්‍ය නම් විතරක් මේ දේවල් අරගන්න. මේකේ තියෙන හැමදේම අවශ්‍ය වෙන එකක් නෑ. ඔයාලා ලෑස්ති කරගන්න දේවලුයි මේකෙන් සමහරක් විට ඔයාලට ඕනි කියලා හිතන දෙයක් තිබ්බොත් මේවත් ගන්න. මම මේක දැම්මේ ඔයාලට දලා දහසක් ගන්න. දැන් අපි කතා කරමු කොරියාවට එද්දි ගේන්න බැරි දේවල් තියෙනවා. ඒ මොනවද කියලා. ඉතින් ඔයාලා කොරියාවට එද්දි අමු පළතුරු, එළවලු, අමු මස් මාළු, ඇට වර්ග, කොළ වර්ග, පැල වර්ග, තෙල් වර්ග ගේන්න තහනම් කියලා තියෙනවා. ඉතින් ඔයාලා රම්පේ කරපිංචා වගේ ගේනවා නම් වේලලා අරගෙන එන්න. එතකොට ගම්බිරිස් වගේ දෙයක් ගේනවා නම් කුඩු කරලා අරගෙන එන්න. තව ඔයාලා පොල් තෙල් වගේ දෙයක් ගේනවා නම් ඔළුවේ ගන්න වගේ ඔයාලා බෝතල් වල දාගෙන අනාරක්ෂිත ලෙස ගේන්න එපා. ඊට පස්සේ හැලුනොත් එහෙම බැගේජ් වල ගෑවෙන ඇඳුම් වල හැමතැනම. ඒ නිසා ලංකාවේ මාකට් වල ෆාමසි වල වගේ ගන්න තියෙනවා සීල් කරපු බොටල්. ඒ වගේ පොල් තෙල් බෝතලයක් අරන් එන්න ඕමනාම නම්. නැත්නම් ඉතින් ඔයාලට කොහොමත් කොරියාවට ඇවිල්ලා මාසයක් දෙකක් වැඩ කරලා පඩියක් ගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය හැමදේම කොරියාවේදී ගන්න පුළුවන්. හැමදේම කොරියාවේදී තියෙනවා. ඉතින් ඔයාලා බලලා ඔයාලට ගැලපෙන ඔයාලට අවශ්‍යම දේ විතරක් අරගෙන එන්න. ඉතින් දැන් ඇග්‍රීමන්ට් ආපු අයියලා අක්කලා නංගිලා මල්ලිලා කොරියාවට එන්න බලාගෙන ඉන්නවා ඇති, වෙනුවෙන් වැඩ කරනවා ඇති, මහන්සි වෙනවා ඇති. ඉතින් ඔයාලා හැමෝටම ඉක්මනට කොරියාවට එන්න ලැබෙන්න ඕන. ඒ වගේම කොරියන් එක්සෑම් එක ලියන්න ආසාවෙන් ඉන්න, කොරියාවට එන්න බලාගෙන ඉන්න අනිත් අයටත් කොරියන් එක්සෑම් දාලා කොරියන් එක්සෑම් එකට පාඩම් කරලා මහන්සි වෙලා හොඳට කොරියන් එක්සෑම් කරලා පාස් වෙලා ඔයාලටත් ඔයාලගේ හැම හීනයක්ම හැබෑ කරගන්න කොරියාවට එන්න chance එක ලැබෙන්න ඕනි. ඒ වගේම ගොඩ යන ගේමක් ගන්න හැම එකාටම උතුරන්න හරියන්න ඕනේ.
ඉතින් මට උමනාව තිබ්බේ අද මේ වීඩියෝ එකෙන් කොරියාවට එන්න එනකොට ගේන්න ඕනි දේවල් ගැන පොඩි විස්තරයක් වාට දෙන්න. මොකද මමත් කොරියාවට එන්න ඉස්සෙල්ලා මේ ගැන ගොඩක් හෙව්වා. ඉතින් මමත් හිතනවා ඔයාලත් දැන් මේ ගැන ගොඩක් හොයන ඇති කියලා. ඉතින් මේ ගැන මේ දෙයින් ඔයාලා පොඩි හරි දෙයක් දැනුවත් වුණා නම් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉස්සරහටත් මම ඔයාලට වටිනා වැදගත් වීඩියෝ ගොඩක් දානවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්නේ නම් හීනවලට යන්න වැඩ කරන්න මහන්සි වෙන්න. හැමෝටම බුදු සරණයි.